සුබ දවසක් යාළුවනේ. අදත් පුංචි වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙන්න ආවා. අද මං අරගෙන ආවේ මගේ ගෙවත්තේ පිපිලා තියෙන මල් ಜಾති වලින් ටිකක් ඔයාලට පෙන්වන්න. බලන්නකෝ මං ඉස්සලාම පෙන්වන්නේ මෙන්න මේ තියෙන පුංචි නිල් මානෙල් පඳුර. මේ ලස්සන අලුතෙන් ආව මල. මේක කලින් පිපිලා තිබුණ මලක්. මෙන්න එකක් පර වෙලා තියෙනවා. මේකට ඇත්තටම හරි ආසයි. පුංචි උනාට ඒක ලස්සනට අපිට මල් දෙනවා. එක මලක් නැති වෙනකොට තව මලක් එනවා. ඒ නිසා ඒකට ගොඩක් ආසයි අපි. අපේ channel එකට ආස යාළුවෝ ඉන්නවා නම් අපිව subscribe කරන්න. මේ වගේ චූටි පුංචි දේවල් ඔයාලට අපි අරන් එන්නම්. මේක මේ දිය කුණ්ඩලු වර්ගයක්ද කියන්නේ මම දන්නේ නැහැ. අපේ අම්මා තමයි මේක හිටෙව්වේ. මේ එයා සුදු පාටයි රෝස පාටයි දෙකම එක පෝච්චියේ හිටවලා තියෙනවා. දෙකම කවලමට තියෙනවා. බලන්නකෝ. ඒකෙත් හැබැයි මල් නැති වෙන්නෙම නෑ. ලස්සනට මල් හැදෙනවා. ඔයාලට ඉතින් වාහන යන සද්ද එහෙම ඇහෙයි. මොකද බලන්නකෝ අපි ඉන්නේ මේන් රෝඩ් එක ළඟ. ওই තමයි ප්‍රධාන පාර. මෙන්න මේ මල් පඳුර නම දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න. දිය කූඩුළුද කියන්න හරියට මම දන්නේ නැහැ. මෙන්න මේ පැලේ බලන්නකෝ ලස්සනට. ඒක බිමට පහළට එල්ලිලා වගේ හැදෙනවා. මේකේ නම දන්න කට්ටිය ඉන්නවා නම් කියන්න. මට මතක අපි චූටි කාලේ නිකන් ගෙම්බි මල් කියලා කිව්වා වගේ මට මතකයි. මේක අපේ ගෙදර රෝස පාටයි දම් පාටයි දෙක තියෙන. මම දැක්කා අර මල් වීඩියෝ කරන්නේ කවුද අපේ දෙනු ෆ්ලවර් එකේ නංගි ගාව සුදු පාට තියනවා දැක්කා. ගෙන්න ගන්න ඕනි මම මේක. ඒක හරියම ලස්සනයි. ඇත්තට මේ නංගි මතක් කරන්න ඕනි. ආ ගොඩක් හොඳ කෙනෙක්. YouTube කරන්න දන්නේ නැති අයට කියලා දෙනවා. මටත් එයා කියලා දුන්නා. මං ඇහුවා. හැබැයි හැම විස්තරයක්ම මට එයා කියලා දුන්නා. එයාට ගොඩාක් ස්තුති කරනවා. එයාගේ channel එකත් කට්ටිය subscribe කරන්න. ගොඩාක් නිහතමානී කෙනෙක් එයා. කිසිම කුහකකමක් නැති ලස්සන හිතක් තියෙන නංගි කෙනෙක්. බලන්න මේ පැලේ ලස්සනයිද? මෙයාගෙන් මං චූටි චූටි අතු කඩලා වෙනම තැනක හිටවලා තිනවා. ඒකත් ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන ඇන්තූරියම් සුදු පාට එක. මං ඇන්තූරියම් හදන්න ගොඩක් ආසයි. ඒත් මගේ අතින් කලින් මල් පිපුන්නේ නැහැ. ඉතින් පැල දෙකයි තියෙන්නේ. දැන් මං ආසයි. මං දිගටම හිටවනවා. මේ මල පර වෙනකොට කොළ පාට වෙනවා. මේ තියෙන සුදු පාට එක. මේ තියෙන රතු පාට එක. මුකුත් පොහොර જાති නම් මම දාලාම නැහැ. මේ නිකම්ම තමයි හැදිලා තියෙන්නේ. ඒක අර මොකද්ද? කොකා කෝලා කලර් එක ඇන්තූරියම් කියන්නේ අන්න ඒ જાතිය. ඒක ලස්සනයි. ගොඩක් ලස්සනයි. ඒකට මම පොඩ්ඩක් දැන් සාත්තු කරන්න ඕනේ මේ ලස්සන කලර් එකක් නිසා ඒක. මෙන්න මේ චූටි පැලයක් තියෙනවා. බලන්න ඒකේ නම පොපි මල්ද? හරියටම දන්නේ නැහැ. දන්න කට්ටිය ඉන්නවා නම් මට කියලා දෙන්න. ඊළඟට මෙන්න මේක. මේක මෙහෙම මම තියලා තියෙන්නේ පහළට එල්ලිලා හැදිලා තියෙනවා. මේකේ ලස්සන රතු පාටට චූටි මලක් තියෙනවා. හරිම ලස්සනයි මේ. පහළට යනකම් බිමට යනකම් වගේ තියෙනවා. මේකේ නමත් මම දන්නේ නැහැ. අනේ මං හරි මල් වල නම් වර්ග නම් දන්නේ නැහැ. නමුත් ලස්සනයි කියලා හිතන එක ගෙනල්ලා හිටවනවා. බලන්නකො චූටි චූටි මල් හැදෙනවා. මල් හැලෙනවා. ඉතින් අපි ටිකක් රස්නේ පැත්තකනේ ඉන්නේ. ගොඩක් සරුවට හදාගන්න ටිකක් හරි අමාරුයි ඉතින්. මේකට කියන්නේ ජපන් රෝස జాතියක්. කර ගොඩාක් මම දන්න විදිහට ජපන් රෝස එකක්. ගොඩාක් පොකුරු පොකුරු වගේ හැදිලා නැහැ. මේ පිටිපහේ මලක් තමයි හැදෙන්නේ. ඒකත් මම අපේ මේ ඉස්සරහා තියෙනවා බැම්මක් ඒක උඩින් තියලා තියෙන්නේ. ලස්සනට ඉතින් පහළට එල්ලිලා
ඒකෙත් මල් ඉතින් මට හැදෙනවා. ඒකටත් මම ගොඩක් හරි ආසයි. මල් ගොඩාක් පිපිලා තිබ්බ මට ඒ දවස් දෙකේ වීඩියෝ කරගන්න උනේ නෑ. පුංචි කරදරයක් වෙලා තිබ්බ නිසා අසනීප වෙලා හිටියා. දැන් හොඳයි. මෙන්න මම ඔයාලට කිව්ව අර රෝස පාට පැලේ. මේක මේ අරක පහලට කඩාගෙන හැලුණා. මේක මේ ගහක් වගේ උස්සට හැදුනා. ඒක තේරෙන්නේ නැහැ. පහලට ඒ විදිහට හදන්න ඕනිද කොහොමද කියලා. මේ තියෙන්නේ ඒකේ මල. ඒකත් ගොඩක් ලස්සනයි. මෙන්න මං අර ලොකු පැලෙන් පුංචියට හදාගත්ත කිව්වේ අතුරු ඉකිලි ටික. ඒක ගොඩකට ආසයි මං ඒක ටිකක් බෝ කරගන්න ඕනි කියලා හිතුණා. මේ තියෙන්නේ මේ විදිහට හදාගත්ත චූටි පැල ටික. ඉතින් යාළගෙත් මල් පිපිලා තියෙන්නේ. මෙන්න මේ දවස්වල මං ආසම දේ මඟට නැගිට ගමම එළියට එනකොටම මට පේන්නේ මගේ මේ ඕකිඩ් පැලේ. මම ඒකට හරි ආසයි. මම මල් නෑ කිය අඬා හිටියේ. හැදෙනකොට හැදුනා මට හිත සතුටු වෙන්නම මල් ටික. එයාට මම ගොඩාක් ස්තුතියි. මට ලස්සන මල් ටිකක් දුන්නට. මට උදේ නැගිටලා ඉස්සරහ දොර අරිනකොටම පේන්නේ මේ ටික. ඉතින් මම ඒකට හරි ආසයි. මෙයාගේ තව පුංචි පැල ටිකක් මම වෙනම හදලා දිනවා. එයාගෙත් මේ මලක් එනවා. ඒකට මම ගොඩක් ආසයි. බලන්නකෝ යාළුවනේ යා. මේකේ තව තද දම් පාට මලක් තියෙනවා. මම ඒකේ පුංචි වීඩියෝ එකක් ඒ මල පිපුණට පස්සේ මේකෙන් ආව එකෙන් ගත්තා. ඒක මම ඔයාලට පස්සේ දවසක පෙන්නන්නම්. බලන්න. එහෙනම් යාළුවනේ ඔන්න මගේ වත්තේ පිපෙන මල් තියෙන්නේ මේ ගස් ටික. තව රෝස ಜಾති එහෙම තියෙනවා. ඒ වගේ මල් නෑ. මම මේ දේවල් වල මල් පිපුණාම ඔයාලට පෙන්නන්නම්. එහෙනම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. එකිනෙකාට ආදරය කරලා එකිනෙකාට උදව් කරලා සතුටින් ඉන්න එක තමයි මේ ලෝකේ තියෙන එකම සතුට. ඒක තමයි අපේ අතින් වෙන්නත් ඕනේ. අපිට වැඩි යමක් තියෙනවා නම් තව කෙනෙක්ට දෙන්න. හොඳ අවංක හිත් තියෙන මිනිස්සෙක් වෙන්න. හැමෝගෙම ආදරෙන් ඉල්ලනවා මගේ මේ channel එක subscribe කරලා මටත් උදව්වක් දෙන්න කියලා. එහෙනම් හැමෝටම සුබ දවසක්. ලස්සන අනාගතයක්. මට අද උදේ ගොඩක් සතුටු හිතුණා. මම නැගිටිනකොට මට 4 දෙනෙක් subscribe එකතු වෙලා හිටියා. මට ඒක ලොකු සතුටක්. මොකද මාව දන්නේ නැති කට්ටියනේ. මාව අඳුරන්නේ නැති කට්ටිය. මට උදව් කරන්න ඕනි කියලා හිතුණු කට්ටිය. එහෙනම් හැමෝටම ගොඩක් ස්තුතියි. අපි ගිහිල්ලා එන්නම්. නැවත ලස්සන වීඩියෝ එකකින් අපි හම්බ වෙමු.